ඔයා කවදා හරි හිතලා තියෙනවද ලෝකෙ හිටපු සමහර සතුන් අදත් ජීවත් වුණා නම් මොකක් වෙයිද කියලා? මෙහෙම කියන්න හේතුව සතුන් කිහිප දෙනෙක් ඉන්නවා වඳ වුණාට හොඳයි කියලා හිතන තරම් භයානක. අද අපි බලන්න යන්නේ වඳ වුණාට සතුටු වෙන්න ඕන ලෝකෙ හිටපු භයානකම සතුන් කිහිපයක් ගැන. අංක 1. ටයිරනෝසෝරස්. මේ සත්‍යය ගැන අහලා නැති කෙනෙක් නැතුව ඇති. විශාල දත්, ශක්තිමත් කකුල්, අතිශය වේගයෙන් දුවන්න පුළුවන්. මිනිසෙක්ට මුහුණට මුහුණ හමු වුණොත් පලා යන්න අවස්ථාවක් නැහැ. අංක 2. ටයිටැනොබෝවා. ලෝකයේ හිටපු විශාලම සර්පයා. මීටර ගණනාවක් දිගයි. බරත් ඉතා විශාලයි. එක ගොදුරක් අල්ලන්නේ පටලලා හුස්ම නවත්තලා. අංක 3. ඩයර්වුල්ෆ්. සාමාන්‍ය වෘකයෙක් වගේ නෙමෙයි මේ වෘකයා ගොඩක් ලොකුයි. ශක්තිමත්. කණ්ඩායමක් වශයෙන් ඇවිත් ගොදුරක් වට කරලා ඉක්මනින්ම අල්ලගන්නවා. අංක 4. දැවැන්ත පුරාණ කිඹුලා. මේ සත්‍යය අද ඉන්න කිඹුලන්ට වඩා ගොඩක් විශාලයි. ජලය අසරට ආපු සතුන්ට පහර දීලා එකපාරම ඇදගෙන යනවා. අංක 5. දැවැන්ත පුරාණ පක්ෂියා. මේ පක්ෂීන්ගේ පියාපත් අතිශය විශාලයි. උඩින් පාවෙමින් පහළ තියෙන සතුන් හඳුනාගෙන එක පාරට පහළට වැටි ගොදුර අල්ලගන්නවා. මේ සතුන් අද වන විටත් ජීවත් වුණා නම් අපේ ජීවිත ගොඩක් වෙනස් වෙන්න තිබුණා. වනයට යන්නවත් බය වෙයි. හරිම සාමාන්‍ය දේවලුත් අවදානමක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට වඳවීම කියන්නේ දුකක් වුණත් මේ වගේ සතුන් ගැන හිතුවම වඳවීම හොඳයි කියලා හිතෙනවා. ලෝකයේ අද තියෙන්නේ නිසාම වෙන්නත් පුළුවන්. ඔයාට හිතන විදිහට මේ සතුන් අතරින් වැඩිපුරම භයානක සත්‍යය කවුද? කමෙන්ට් කරන්න. තවත් මේ වගේ භයානක සහ පුදුම වීඩියෝ නරඹන්න channel එකත් subscribe කරන්න.